ආයිබෝවන් කියලා ඔබතුමාව මම ඉතාමත්ම ගෞරවයෙන් සහ සාදරයෙන් පොලිටෝක්ස් අපේ වේදිකා මණ්ඩපයට මම පිළිගන්නවා. අයිබෝන්. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රී සහෝදරයා. ඒ සහෝදරයා කියන ආමන්ත්‍රණය තුලම අපි බොහොම ආදරණීය බවක් ලෙන්ගතුකමක් ඒ වගේම ඔබතුමා මේ මානව සමාජයේ එක්ක මානව සබදියාවක් මම දකිනවා. මම එහෙමනම් කැමතියි ඔබතුමාගෙන් අහන්න ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රී සහෝදරයා ඔබ කවුද? මම මේ රට ලස්සන රටක් පොහොසත් රටක් මිනිසුන්ගේ ජීවිතේ ලස්සන වෙනවා කියලා දකින්න බොහොම තරුණ කාලේ ඉඳන්ම කැමැත්තෙන් කැමැත්ත විතරක් තිබ්බට වැඩක් නැහැ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ තෝරගෙන ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරලා අද ඒකේ බහුජන ව්‍යාපාරයේ හැටියට ජාතික ජන බලවේගය ගොඩනගලා ජාතික ජන බලවේගයේ ඉඳගෙන ඒ අවශ්‍ය අපේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපේ කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ මේ රටේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්. ඔබ මේ කරන දේශපාලන මෙහෙවර තුලදී ඔබට විවිධ දේශපාලන ධනපති දේශපාලන පක්ෂවල අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති. ඒ වගේම කැස්බෑව කියන්නේ වාම දේශපාලන බලකොටුවක් වගේම එක්තරා පෙළැන්තියකට සීමා වෙච්ච දේශපාලන සංදර්භ වටපිටාවක් තුල දේශපාලනය කරන්න උන පොරපිටියක් එක වෙලාවකදී මම එහෙම කිව්වොත් හරිනේ. ඒ වගේ දේශපාලන වටපිටාවක් තුල ඔබතුමා බොහොම නිර්ධන පන්තියේ ඒ වගේම සාමාන්‍ය පවුලක කෙනෙක් විදියට ඒ දේශපාලන අභියෝග ජයගත්තේ කොහොමද? අපි සලකන්නේ අපි සම්බන්ධව අපිට විශ්වාසයක් තියෙනවා. අපිට කරන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. අපිට දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයක ඉඳන් තමයි අපි කටයුතු කරන්නේ. කොටින්ම කිව්වොත් එහෙනම් අපි මාක්ස්වාදී දර්ශනය හදාරපු ඒ මාක්ස්වාදයත් එක්ක දේශපාලනය පටන් ගත්ත අය. ඒ වගේ අයට කාගේවත් ලොකුකම් එහෙම වැඩක් නැහැ. අපි එතන ඉඳන් කටයුතු කරනකොට තමන්ගේ හයිය, තමන්ගේ පක්ෂයේ හයිය, තමන්ගේ දර්ශනයේ හයිය තමයි හැම දෙයකටම බලපාන්නේ. අපිට ඕනම කෙනෙක් එක්ක නිවැරදි දේ වෙනුවෙන් කටයුතු කරන්න ලොකු හයියක් ශක්තියක් තියෙනවා. මම විතරක් නෙමෙයි. අපි හැමෝම ඒ විදිහයි. ඔව් ඔබ දැන් කිව්වා ඔබ මාක්ස්වාදී දර්ශනය තුල ඔබට ලැබුණ පන්නරය ඔබගේ ශක්තිය ගැන. එතකොට මාක්ස්වාදී දර්ශනය තුල ඔබ යුග කිහිපයක නායකයෙක්ව වැඩ කරා. 1965 දී රෝහණ විජේවීර සහෝදරයා ආරම්භ කරපු පක්ෂයෙන් පස්සේ සෝමවන් සමරසිංහ සහෝදරයා ඒකම ප්‍රසිද්ධ වෙන තව නායකයෝ ඉන්නේ නැති අපි ප්‍රසිද්ධියටපත් නායකයෝ විදිහට වර්තමාන ජනාධිපති අනුර කුමාර ජනාධිපති සහෝදරයාත් එක්ක ඔබ දේශපාලන දිගු ගමනක් 159ක රටේ බහුතර බලයක් එක්ක යන ගමනක් එක්ක කටයුතු කරනවා. දැන් ඔබ ඔබ මාක්ස්වාදී දර්ශනය තුල තමයි ඔබගේ දේශපාලන භූමිකාව විකාශනය වෙන්නේ. නමුත් අද වෙනකොට මාක්ස්වාදයේ එක්ක ගමන් කරපු ඔබලා දක්ෂිණාංශික ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක ලිබරල් වාදී ප්‍රතිපත්ති එක්ක ආණ්ඩුව ගමන් කරනවා කියලා කිව්වොත් මම නිවැරදිද? අපි ඉන්න තැන ඉඳන් ඉස්සරහට යන මිනිස්සු කිසිවක් අපිට සදානිම කළ දේවල් අපිට ලැබිලා නැහැ. අපි විසින් සදාගත යුතු දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා අපි 1980 90 දශකයේ වගේ මේ රටේ බලයටපත් වුණා නම් ඒ අපි විශ්වාස කරපු ඒ දර්ශනය තුළ ඉඳගෙන අපේම වැඩපිළිවෙලක් ඇතුලේ යන්න තිබ්බා. හැබැයි අපි පටන් ගත්තේ 2024 කියලා කියන්නේ ප්‍රායෝගිකව බැලුවොත් එහෙම ඒ අපේ රට නතර කරලා විනාශ වෙලා තිබිච්ච තැනකින් අපිට පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි එතන ඉඳන් තමයි මේ ඉස්සරහට යන්නේ. හැබැයි අපේ අරමුණ තියෙනවා. ඒ නිසා අපි යම් ප්‍රමාණයක්
මේ විදිහට අපි ඉස්සරහට ගිහිල්ලා අර කිසිවක් අපි අමතක කරලා නැහැ. ඒවා පැත්තකින් තියලා යනවා නෙමෙයි. එතනට තමයි මේ ගමන යන්නේ. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම අපි මාක්ස්ලින් වාදීන් හැටියට මිනිසුන්ගේ ජීවිතය ගොඩ නැගීමනේ මූලික අරමුණ. ඒතකොට ඒ අරමුණ වෙනුවෙන් මේ තියෙන තත්ත්වයන් සියල්ලක්ම අපි පාවිච්චි කරනවා. ඒ නිසා අපි කිසිවෙක් අපේ දේශපාලන අරමුණෙන් එළියට ගිහිල්ලා නැහැ. ඒක හැඩරුව දිහා බැලුවාම අපි යන තැන දිහා බැලුවාම නිකන් කෙනෙකුට එහෙම කියන්න පුළුවන් මේ අපි මේ නව ලිබරල් වාදී ඒක කරපින්නාගෙන යනව නෑ. එහෙම නෙමෙයි. ඉන්න තැන ඉඳන් අපිට අවශ්‍ය තැනට අපි රට අරන් යන එක තමයි අපේ වගකීම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබලා සුළු ධනේශ්වරයක පවතින ක්‍රමයට අනුගත වෙමින් ඉදිරි දැක්මක් සහිත මෙහෙවරක් සහිතව ඔබගේ ගමනක් ඔබලගේ පක්ෂයේ ගමන යනවා කියන එක තමයි ඔබ මේ ප්‍රකාශ කරන්න කෙටියෙන්. අනුගත වෙමින් නෙමෙයි. ඒවා වෙනස් කරමින් යනවා. ඒ හරියම කිව්වොත් එහෙම අපි ඒකට අනුගත වෙලා යනවා නෙමෙයි. ඒ තියෙන තත්ත්වයන් වෙනස් කරමින් ඉස්සරහට යනවා. දේශපාලන ගමනක යනවා. ඔව්. එතකොට වර්තමානයේදී අද වෙනකොට ඔබලට බහුතර බලයක් ලැබෙන්නේ මේ රටේ තිබුණ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ පාට දේශපාලනය මිනිස්සු ලොකු කලකිරීමක් ලොකු දේශසාගත හැඟීමක් එක්ක පලිගැනීමක් වගේ චේතනාවක හිටියා පැවතුන ක්‍රමවලින් වෙච්ච දේශපාලන අසාධාරණකම් හින්දා. මෙහෙම කිව්වොත් හරි. ඕකේ අපි ඉතිහාසයට ගියොත් එහෙම අද මිනිස්සු බලාපොරොත්තු වෙනෝනේ අපි හරහා නිවැරදි දෙයක් හරි දෙයක්. එතකොට ඒ ජනතාව එදා හිටියෙත් එතනම තමයි. අද හිටපු තැනම තමයි. මම උදාහරණයක් ඇරෙට කියන්නම්. එදා හාල් සේරුවනේ තිබ්බේ. ඩඩ්ලිගේ ආණ්ඩුව හාල් සේරුව 775 තිබිලා 725 තිබිලා ඒක 775ක් බවට පත් කරනවා. එදා 53 මම ඉපදිලා නැහැ. නමුත් අපි දේශපාලනේ කියවල තියෙනවා. අපි 53 ඉපදිච්ච අය නෙමෙයිනේ. එතකොට ඒක පදනම් කරගෙන ඒ පීඩනය පදනම් කරගෙන රටේ ජනතාව හර්තාලයක් දක්වා බහිනවා. එතකොට දැන් මේ හර්තාලයට නායකත්වය දීලා තියෙන්නේ ලංකා සම සමාජ පක්ෂය නම් බෙර මහත්තයලා. නමුත් ඒ හර්තාලයේ ප්‍රතිඵලය ජනතාවට ගන්න බැරි වුණා. මම හිතන්නේ එක්කොනියා ඒක වැරද්දක තැනක හිටියා. ඒගොල්ලෝ විශ්වාස කරා තාමත් කාලේ එළඹිලා නැහැ කියලා Tamanට බලය ගන්න. ඊට පස්සේ ආපහු 1964 ඉල්ලීම් 21ක් සම්බන්ධව මත පැන නැගිච්ච දේවල්. ඒ වගේ එදා ඉඳන් මේ රටේ ජනතාව උත්සාහ කරලා තියෙනවා ජනතා බලයක් හදාගන්න. නමුත් ඒවා එදා හිටපු වමේ ව්‍යාපාරයෙන් මොනමෝ හේතුන් නිසා ඉෂ්ට නොවිච්ච නිසා තමයි විශේෂයෙන්ම 1977න් පස්සේ සම්පූර්ණයෙන්ම අර ලිබරල් වාදී තැනකට ජයවර්ධනලාගේ ගොඩට මේ රටේ ජනතාවට යන්න සිද්ධ වෙන්නේ. මම විශ්වාස කරන්නේ මේ රටේ ජනතාව කැමැත්තෙන් එතන හිටියයි කියලා. ඊට පස්සේ අපිට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට සිද්ධ වුණේ ජනතාව තුල තහවුරු කරගන්න තමන්ගේ පාලනයක් ජනතාවගේ පාලනයක් හදා ගැනීම සඳහා අවශ්‍ය වෙලා තියෙනවා. ඒක තමයි අපි 1994 ඉඳන් මේ රටේ කරන දේශපාලනය. ඒක ජනතාව තුළ තහවුරු කරගන්න අපිට පුළුවන්. අපිට වෙනස් කරන්න පුළුවන්. මේ යන ගමනෙන් රට හරිමකට ගන්න පුළුවන් කියලා ඒ ජනතාව ගොඩනගා ගැනීමේ කටයුතු තමයි අපි 1994න් පස්සේ මේ දේශපාලන ව්‍යාපාරය. මම ඔබට යම් තරමක බාධාවක් කළොත් දැන් ඔබගේ කතාවේ ඔබ කිව්වා හර්තාලය හරහා ඔය හාල් සේරුව රුපියල් 70 කාලේ ඉඳලා අපි බලද්දි 70 කාලේ ඉඳලා බලද්දී අපේ රටේ දේශපාලනය පදනම් වෙලා තියෙනවා ආර්ථිකය සහ කුසගින්න මත. බඩගින්න වැඩි වෙච්ච ගමන් ආණ්ඩු පෙරලන්න යන තැනට තට්ටුමාරු ක්‍රමයට එදා මෙදා තුර මේ රජවල් ගමන් කිරීමේ යම් හේතුවක් තමයි කුසගින්න. අපිට දෙයක් ලැබෙනවා නම් අපි ඒ දෙයට කැමතියි. ඒක තමයි අපේ රටේ දේශපාලනීය විදියට දකින්නේ ආර්ථික ප්‍රතිලාභ වලින් ගොඩ නැගුණ දේශපාලනයක් දකිනවා.
දැන් ඔබලත් කියනවා ඔබලගේ ප්‍රතිපත්ති මේ මම ඔබගේ කතාව තුල ඔබ දැක්වේ ප්‍රතිපත්තිය තුලින් මේ රට ගොඩනගන්න ඕනේ කියන කතාව. ඔය දෙකේ පරස්පරයක් ජනතාවගේ දේශපාලන සමාජානුයෝජනය මේ ජනතාව මාධ්‍යයෙන් බැලුවත් සමාජානුයෝජනය කරන්නේ මේ වැඩි දේශපාලනයට වැඩියෙන් වියදම් කරන්න පුළුවන් කෙනා දිනනවා. ඔබ කියන එක මං කිසියම් ප්‍රමාණයක නිවැරදි කිරීමක් කරන්න ඕන. මේ රටේ පාලකයෝ ධනේශ්වර පාලකයෝ බලය ලබා ගැනීම සඳහා කුසගින්නත් පාවිච්චි කළා, ජාතිවාදයත් පාවිච්චි කළා. හරි? ඔය දෙක මාරුවට කුසගින්නම නෙමෙයි. එක මොහොතක කුසගින්න එක පැත්තක ජාතිවාදය. මම උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම බණ්ඩාරනායක මහත්තයා තමන්ගේ දේශපාලනය සඳහා පාවිච්චි කරන්නේ ඒ වෙලාවේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව 1956 එයා තමයි එයා ඉස්සරහට ආපු නායකයෙක් හැටියට. මම හිතන්නේ මිනිස්සු දන්නේත් නැහැ මේකේ තේරුමවත් සමහරකට දැනගන්නේ නැහැ. නමුත් එදා හිටපු සිංහල ජනතාව මන්ද විශ්වාස කරන්නද එහෙනම් Tamanට මහා ලොකු දෙයක් මේක ඇතුලේ තියෙනවායි කියලා. එතකොට 1952 පාවිච්චි කළේ ඒක. ওই විදිහට තමයි 77 අර රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ඇතුලේ 70 ඉඳන් 77 සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ පාලනය යටතේ ඒ තිබිච්ච පීඩනය තමයි 1977 ජයවර්ධනලා පාවිච්චි කරන්නේ. දැන් සූරපුරයක් ආර්ථිකය විවෘත කරලා හරි ධර්මිෂ්ඨ සමාජයක් කියන ඒක පාවිච්චි කරේ. ඒ විදිහට තමයි ආවේ. අපි 1994 වෙනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට එයාගේ කාලේ එනකොට නැවත වරක් එයාට ඉස්සරහට දාන්න උනේ මේ ආර්ථිකයට වඩා එයාට අර ඒ තිබිච්ච තාඩ පාලනය වෙනස් කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තමයි ඉස්සරහට ගත්තේ. මම හිතන්නේ මෙහා ඉතිහාසය ගත්තොත් එහෙම ඔබතුමියක් දන්නවා ගොඩක් කට්ටිය මේකේ දන්නවා. ඒ නිසා මැතිවරණයට ඔය දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මේ දෙකම පාවිච්චි කරලා තියෙන්නේ බලයටපත් වෙන්න විතරයි. නමුත් ඇත්තටම ජනතාවගේ අරමුණ උවමනාවන් ඒවා ඉෂ්ට කිරීමේ පැත්තෙන් මම ඔබතුමාට යම් බාධා කිරීමක් කළොත් ඔබතුමාලත් දේශපාලන මුල් වකවානුවේදී කළේ ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධීව විප්ලවීය මාර්ගය සුදුසුයි කියලා තමයි මාක්ස්වාදීන්ගේ සාමාන්‍ය ක්‍රමේණයක මාක්ස්වාදයේ හිතන්නේ විප්ලවය මගින් බලය ලබාගත යුතුයි කියලා. ඔබතුමාලත් මුල් කාලේදී මේ විප්ලවීය මාර්ගයට අවතීර්ණ වෙලා පසු කාලයක ප්‍රජාතන්ත්‍රවාදය වෙත ආවා. අද වෙනකොට ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදයේ එක්ක අපිත් ප්‍රජාතන්ත්‍රවාදයේ එක්ක එකතු වෙලා දිගු ගමනක් යනවා. ඒ වගේම මම ඔබතුමාගේ මේ කතාව තුළින්ම ප්‍රවේශයක් ගන්නවා දේශපාලන සමාජානුයෝජනය සහ ප්‍රචණ්ඩත්වය ගැන කතාවෙන්. ඔබතුමාලා 1987 පළාත් සභා ක්‍රමයේ එනකොට බලය විමධ්‍යගත කරනකොට ඔබතුමාලා දැඩි ලෙස ඒකට විරුද්ධ වෙලා මහපාරට පිවිසිලා ඒ ක්‍රමය මේ විමධ්‍යගත ක්‍රමයට එරෙහිව කටයුතු කරා. පසු කාලෙක ඔබතුමාලා පළාත් සභාව නියෝජනයත් කළා. ඒකම අද වෙනකොට ඉදිරියේදී අපි සමාජයේ වර්තමාන කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා. පළාත් සභාව සුදුවලියෙක් කියපු මිනිස්සුම පළාත් සභාව එපා කියපු කට්ටියම පළාත් සභාව මැතිවරණ ඉල්ලනවා. පක්ෂ විපක්ෂ හැමෝම ඉල්ලනවා. දැන් වෙනකොට අර ඒ කියපු කතා හැම දේශපාලන පක්ෂයකටම මම දන්නේ මම දකින කෝණේ අමතක වෙලා. ඕගොල්ලෝ අතුරු හැමෝටම අමතකයි. දැන් මේ 2027 මේ පළාත් සභා මැතිවරණය ඔබතුමන්ලා පවත්වන්න අදහස් කරනවද? ඒක පොඩි නිවැරදි කිරීමක් නැවත මම කරන්න ඕන. අපි ආපු ගමන් මගේ අපි බලයට මොන මාර්ගයේද තෝරගත්තු කියන එක. ඒකත් වැරදි. ඒ කියන්නේ අපි සම්බන්ධ තියෙන්නේ මේ පක්ෂේ නිර්මාණය කරපු රෝහණ විජේවීර සහෝදරයා මේක පැහැදිලිව කියලා තියෙනවා. අපි මේ රටේ බලය සඳහා යන්නේ කියුබන් ක්‍රමයටවත් චීන ක්‍රමයටවත් එහෙම නැත්නම් රුසියාව ක්‍රමයටවත් නෙමෙයි. මේක අපේ ක්‍රමයක් තමයි අපි ලංකාව සම්බන්ධව අපිට තියෙන්නේ. හරි? ඒකට මාක්ස්වාදයෙන් ලෙනින්වාදයෙන් ඒකට අවශ්‍ය අඩිතාලම අපි හදාගත්තා. ඒක තමයි අපේ අඩිතාලම. නමුත් කොහොක්වත් කරපු දෙයක් ලංකාවේ කරන්න බෑ.
මම කෙටියෙන් කිව්වොත් මේ කාලේ අඩු කරගන්න ආකෘතියක් කරන්න බෑ. ඒ නිසා 1971 අරගලුවේ හෝ 1988 89 තිබිච්ච තත්වය හෝ ඒක අපි විසින් නිර්මාණය කරපු එකක් නෙමෙයි තිබිච්ච තත්වයේ ඇතුලේ අපිට මුණ දෙන්න ඔව් මම ඇහුවොත් සිද්ධ වෙච්ච ඔබතුමාගෙන් දෙයක්. නමුත් අපි බලය සඳහා අපේ අරමුණ තිබේ මේ රටේ ජනතාවගේ කැමැත්ත මත මේ ජනතා පාලනයක් ගොඩනගා ගන්න. ඒක කෙටියෙන් කිව්වොත් මේක පළාත් සභා ක්‍රමය ගැන පළාත් සභා මැතිවරණය ඒකට මම ඊළඟට එන්නම්. ඔබේ ඊළඟ ප්‍රශ්නේ පළාත් සභා සම්බන්ධව. පළාත් සභා සම්බන්ධත් එහෙමයි. එතකොට එදා ඉන්දියාව විසින් අපේ රට ආක්‍රමණය කරලා රජීව් ගාන්ධිලා ඒ ඇති කරපු තත්වය ඒකදී අපි ඒකට විරුද්ධ වුණා. මොකද ඒක ජාතික ප්‍රශ්නෙට උත්තරය නෙමෙයි. නමුත් අපි විරුද්ධ වුණත් අපි කැමති වුණත් අකමැති වුණත් ඒක ව්‍යවස්ථාවට ඇතුළත් වුණා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුණා. ඒ නිසා අපි කැමතිද අකමැතිද කියන එක අදාළ නැහැ. ඒක ව්‍යවස්ථාවට අදාළ වුණාට පස්සේ අපි ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීමේ පැත්තෙන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරගැනීමේ පැත්තෙන් අපි කටයුතු කරන්න ඕන. ඒක මොකක් හරි ආපහු එක වෙනස් කරනවා නම් සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව වෙනසකින් තමයි ඔබතුමාට යම් බාධා කිරීමක් කළොත් ඔබතුමාලා මේ පාර්ලිමේන්තු නියෝජිතයන් 159ක් සහිත පූර්ණ 3/2ක බලතල සහිත මේ රජයක් තමයි ඔබතුමාලට ලැබෙන්නේ. ඔබතුමාලට අසීමාන්තික බලයක් තියෙනවා. ඔබතුමාලට පුළුවන් දැන් පළාත් සභා ක්‍රමය මේ රටට අනුචිත නම් පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තිබුණත් ඒක අහෝසි කරන්න. ඔව් ඒක සම්පූර්ණ මං කියන එක සම්පූර්ණ ව්‍යවස්ථා වෙනසකින් ඒක කරන්න තියෙන්නේ කියලා. එතකොට අපිට ලැබිච්ච මේ බලය ඇතුලේ එහෙමනම් අපි ඉදිරියේදී ඒකට කටයුතු කරනවා. දැන් මේ අවස්ථාව නෙමෙයි. දැන් තියෙන්නේ 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව කටයුතු කරන එකනේ පාර්ලිමේන්තුවේ අපිට පැවරලා තියෙන කාර්යභාරය. ඒක නිසා දැන් අපි කළ යුතු තියෙන්නේ එතකොට උතුරු නැගෙනහිර අය ඒක Tamanට හරි වැරදි අය ඒගොල්ලෝ පළාත් සභාව දැන් ඉල්ලනවා යථාර්ථයක් බවට පත් කරලා. ඔබ කියපු විදිහටම ඊට පස්සේ අපි පළාත් සභාව නියෝජනය කරනවා. ඒ නිසා අපි පළාත් සභාව පළාත් මට්ටමින් සංවර්ධනය කිරීම සඳහා අපි දායක වෙන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒක දැන් අපි කැමතිද අකමැතිද කියන එක නෙමෙයි. දැන් තත්ත්වයන් වෙනස් වෙනවා. ඉතිහාසයත් එක්ක දැන් මේ අද තියෙන තත්ත්වය වෙනස් වෙලා. ඒක නිසා දැන් අපි කළ යුතු තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ ඒ පළාත් සභාව අද අකර්මණ්‍ය වෙලා තියෙන නතර වෙලා තියෙන්නේ එදා පළාත් සභාව තියන තිබිච්ච මැතිවරණේ තියාගන්න බැරි වුණා. එදා පැවතිච්ච ආණ්ඩුව. ඒතකොට රනිල් වික්‍රමසිංහ අගමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ඒතකොට එතනින් සිද්ධ වෙච්ච වැරද්දක් මේ තියෙන්නේ. දැන් ඒක ඇත්තටම නීතියක් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි ආණ්ඩුව යටතේ නැවත වරක් පළාත් සභා මැතිවරණේ තියවීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න අවශ්‍ය තීරීම් කාරක සභාවක් දැන් පාර්ලිමේන්තුවේ පත් කරලා තියෙනවා. ඒ තීරීම් කාරක සභාව විසින් ඉදිරියේදී පළාත් සභා මැතිවරණේ තියීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ටික සකස් කරමින් තමයි මේ වෙලාවේ ඉන්නේ. ඒ කියන්නේ 2027 දී ඔබගේ රජය විසින් පළාත් සභා මැතිවරණයක් තියන්න අපේක්ෂා කරනවා. ඔව් බොහෝ වෙලාවෙදී 2027 කරගන්න පුළුවන් වෙයි අපිට දැන් මේ කරන ඒක සඳහා සූදානම් කිරීම කාලවකවානුව හරි ගියොත් එහෙම ඊට ඉස්සෙල්ලා පුළුවන් නොත් ඊට ඉස්සෙල්ලා කරනවා. එහෙම නැත්නම් 2027 කරනවා. මේ උත්සාහය තියෙන්නේ පළාත් සභා මැතිවරණේ පවත්වන්න තමයි. ඒ කියන්නේ මේ බහුතරයක් සමාජයේ ඇතමුන් විවේචනය කළත් ඔබගේ රජය පරමාධිපත්‍යයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ඔබගේ ආණ්ඩුකරණය ගෙනියනවා කියන එක දෙය කියන්නේ. පැහැදිලිව අපි බැඳිලා ඉන්නවනේ. අපි ආණ්ඩුවක්නේ දැන්. ආණ්ඩුවක් කරනකොට ඒ ව්‍යවස්ථා අනපනත් නීති රීති මේ දේවල් අපි මේට අනුව රට පාලනය කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ අනුව ඔබලා දැන් මේ වෙනකොට ගමන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල. එතකොට මට ඔබතුමාගෙන් නැවත ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි මම දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක්ම කියනවා අපි වසර 10ක් යනතුරු මේ බලය නැවත දෙන්නේ නැහැ. අද වෙනකොට රටේ ජනතාවේ ඇතැම් ඔය විරුද්ධ පක්ෂවල ඇතැම් පුද්ගලය තුළ සැකේ බීජයක් උත්පාදනය වෙලා තියෙනවා. ආපහු නැවත අර පැරණි යුගයට 70ක යුගයට ඔබතුමන්ලා යයිද? කොහොමද ඒ වසර 10ක්
පාලනයේ නොදී රඳව ගන්නේ මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය බලයෙන්ද? එහෙම නැත්නම් වෙනත් බලයකින්ද? බොහෝ දේවල් සම්බන්ධව අපි කියන කාරණා කාටවත් නොතේරෙන දේවල් නෑ. හොඳට තේරෙනවා. සමහරු තේරෙන්නේ නැතුව වගේ ඉන්නවා. ඔව්. සමහරට තේරුන්නේ නෑ කියලා පෙන්නනවා. වෙන එකක් අපි කියන අර්ථකථනය දේ වෙන කරනවා. අර්ථකථනයක් හදනවා. ඒ නිසා අපි කොතනකවත් අනුර දිසානායක සහෝදරයා හෝ අපි හෝ කොතනකවත් මේ බලයෙන් මේකේ බලය අපි අරන් යනවා කියලා නෑ. බලය අපිම තියාගන්නවද නැත්නම් වෙන කවුරු හරි බලය පවත්වා ගන්න යනවද කියන එක තීරණය කරන්නේ මේ රටේ මහ ජනතාව. ඡන්දදායකව. ඡන්දෙන් තමයි ඒක තීරණය. අපි කියන එකේ අදහස එහෙම නෙමෙයි. අපි කියන එකේ අදහස තමයි අපි මේ කටයුතු කරන ආකාරය අනුව අපි මේ රට පවත්වාගෙන යනවා අනුව අපි මේ රටේ ජනතාවගේ අභිලාෂෙන් ඉෂ්ට කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඒ නිසා අපේට ඒකට වේගවත් ගමනකුත් තියෙනවා. ඒන තත්වයන් අනුව සමහර ඒ තත්වයන් මන්දගාමි වෙන අවස්ථාවක් තියෙනවා. කොහොම හරි ජනතාවට ඒතු ගැන්විලා තියෙනවා. දැන් රට හොඳට යනවා. තමන්ගේ අභිලාෂය රටෙන් ඉෂ්ට වෙනවා. එහෙම වුණාට පස්සේ ජනතාවට අවශ්‍යතාවයක් ඉන්නේ අපෙන් ගලවලා වෙන ආණ්ඩුවක් හදන්න. ඒකයි ඔබ කියන ඒක ඔබගේ තමයි පැහැදිලි කිරීම මත සඳහන් වෙන්නේ. එහෙම බලෙන් මේ රටේ බලය රඳවා ගැනීමක් ඔබේ පක්ෂය අපේක්ෂා කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මහජන අනුමැතිය ඇතිව ඉදිරි ගමනක පෙර නිමිත්තක් තමයි ඔයගොල්ලෝ ප්‍රකාශ කරන්නේ. අනිවාර්යයෙන්. ඔබගේ පක්ෂය. රයිට්. ඔබතුමාගේ මම මේ වෙලාවේ අද රටේ උද්ගත වෙලා තියෙන සාමාන්‍ය ප්‍රශ්නය තමයි සාමාන්‍යයෙන් මේ බරපතලම ගැටලුව තමයි ආර්ථික ප්‍රශ්න. ඒ ආර්ථික ප්‍රශ්න වලට පහුගිය රජයේ ඍජුවම වග කියන්න ඕනේ IMF එක එක්ක අනුගත වුණේ නැහැ. නමුත් වර්තමාන රජයේ 2023-2024 දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සම්මත කරපු පනතකින් ඔබතුමාලත් අද මේ දක්වා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් IMF එකත් එක්ක අනුගත වෙලා මේ රටේ ඒ ආර්ථික කටයුතු දැනට ඒ විදියට ගමන් කරනවා. මට මතකයි වර්තමානයේ දැන් ඉන්න මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා IMF එකත් එක්ක ඉඳලා ගොඩ ගිය රටක් නැහැ. නමුත් දැන් මේ වෙනකොට මම ඔබතුමාට ප්‍රකාශ කළොත් ඔබතුමාගේ පක්ෂයේ දැක්මත් ඔබතුමාලා කටයුතු කරන ආකාරය දෙකක්ද දැන් මේ වෙනකොට ඒ නියෝජ්‍ය මූල්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාත් කටයුතු කරන්න IMF එකත් එක්ක. මම හිතන්නේ මම මේ සාකච්ඡාව පටන් ගැනීමේදී හරි පැහැදිලිව කිව්වා තියෙන වාස්තවික තත්ත්වයන් ඇතුලේ තමයි අපිට යම් කාලයක් ඉස්සරහට යන්න වෙන්නේ. IMF එකට ගියේ අපි නෙමෙයි. කලින් ආණ්ඩුව තමයි IMF එකට ගියේ. IMF එකට ගිය නිසා කිසියම් ප්‍රමාණයකින් අපි IMF එක ඇතුලේ හිර වෙලා තිනවා. තවත් අපේ රටට මේ උදව් ගන්න කටයුතු කරන්න තව ලෝක මූල්‍ය සංවිධාන ඉන්නවා. දැන් අද BRICS වගේ සංවිධාන ඉන්නවා. හැබැයි දැන් අපි IMF එකත් එක්ක යම් දුරක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඒ දුර ඇතුලේ අපි යම් ප්‍රමාණයකට මේක ගොඩ ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ අවබෝධයෙන් IMF එකත් අපි හොඳ සාකච්ඡාවක් ඇතුලේ තමයි යන්නේ. ඒ නිසා IMF එකට මේ අරමුණම නෙමෙයි අපේත්ම අරමුණක් නෙමෙයි ඒ දෙක සාකච්ඡාව ඇතුලේ මේ දේවල් බේර ගන්න ඉස්සරහට යනවා. ඒක තමයි රටක පාලකයින්ගේ තියෙන දක්ෂතාවය රාජ්‍යතාන්ත්‍රික භාවය එහෙම කටයුතු කරන එක. ඒ නිසා දැන් ඩොලර් මිලියන 695ක මුදල ඊයේ පෙරේදා නැවත වරක් ලංකාවට හම්බ වුණා. ඒක අපි දැන් රටේ සංවාදයෙන් සඳහා යොදවලා තිනවා යොදව ගන්නවා. අපි බලාපොරොත්තු තමයි මේ IMF එකත් එක්ක තියෙන ගිවිසුම මේ කාලේ මේ යම් දුරට ගිහිල්ලා ඒකට අනුව කටයුතු කරලා ඊට පස්සේ අපි බොහොම ස්වාධීනම ඕනම මූල්‍ය ආයතනයක් එක්ක අපේ රටේ ගනුදෙනු කරන්න පුළුවන් තැනකට යන එක. මොකද අපේ ආර්ථික විතරක් නෙමෙයි අපේ විදේශ ප්‍රතිපත්තියේ තමයි නොබැදි විදේශ ප්‍රතිපත්තිය. ඒ නිසා අපි කිසිම රටකට නෑ ඕනම සංවිධානයක් ඕනම රටක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයට මේක හදලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති අපි කටයුතු කරන ආකාරයෙන් කොස්තන්ටවත් බැඳිලා කටයුතු කරන්නේ නැහැ. හැබැයි අපි සමත් වෙලා තිනවා ඒ හැමෝමත් එක්කම රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු ඉතාමත්ම හොඳින් කරගන්න. ප්‍රශස්තව කරගෙන යන්න. එතකොට දැන් මේ වෙනකොට රටේ බියක් සැකක් නිර්මාණය වෙලා තියෙනවා ඉදිරි මාස 3 තුලදී
විශාල ආර්ථික අර්බුදයක් එනවා. ඒ ආර්ථික අර්බුදය කළමනාකරණය කරගන්න තරම් වැඩපිළිවෙලක් ඔබගේ රජයට නෑ කියලා. ඒක මං අද මේ දැන් මේ පොඩි වෙලාවකට කලින් නන්දලාල් මහ බැංකුවේ අධිපතිතුමා ප්‍රකාශයක් කරනවා රටේ ආර්ථිකය සුන් කියලා. රටේ ආර්ථිකය සුන් රටේ ආර්ථිකය නන්දලාල් පළමු වරට පිළිගන්නවා මේ අද මහ බැංකුවේ අධිපති පාර්ලිමේන්තුවට ආව. ඒ අස්සේ മന്ത്രിවරුන් නන්දලාල්ව වට කරගෙන ප්‍රශ්න ඇහුවා මහ බැංකුවේ අධිපතිතුමා රටේ ආර්ථිකය වැටෙනවද රටේ ආර්ථිකය සුන් මේක ප්‍රවෘත්තියක්ද මෙතනින් ඔබට ගිය තව කාරණු තියනවාද කියන එක මම දන්නේ නැහැ. ඕක ෆේක් නිවුස් එකක් විශ්වාසයෙන් කියනවා. ඕක වැරදි ප්‍රවෘත්තියක්. ඊයේ ඕනම කෙනෙකුට ඇවිල්ලා දැන් ඔය විපක්ෂයෙන් එහෙම එක චෝදනා තියෙනවනේ. මේක නිර්වුල් කර ගැනීම සඳහා තමයි ඊයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාව තිබ්බේ. එතකොට ඔබත් ඉන්නේ නැතිනේ ඔබ ඒකේ මම මේ මොහොතේ වෙන කමිටි එකක හිටියේ. හැබැයි දැන් අපි ඒවා තොරතුරු ටික අරගන්නවනේ. ඒ නිසා ඔය જાති එකක් මහ බැංකුවේ අධිපතිතුමා කිව්වේ නෑ. අනිත් එක කියන්න හේතුවකුත් නෑ. ඔබ දන්නවා මේ රටේ මිනිස්සු දන්නවා වෙන කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන්නු අභියෝග රාශියකට මේ ආණ්ඩුව මුහුණ දුන්නා. බලය ලබා ගත්තම කරනම දිට්ටා සුළි කුණාටුවක් ආවා. ඒක SMS එකක් නෙමෙයි. ඒක විශාල විනාශයක් වෙච්ච එකක්. ඒකෙන් අපි රට යථා තත්ත්වයට පත් කරගෙන දෙනවා. ඒ වගේම ලෝක යුද්ධයක් ආවා. තාමත් අපිට ඒක හරියටම මේක අහවරයක් වෙලා නැහැ. මේ මොහොතේනකොටත් නමුත් ඒක ඇතුලේ අපි ආර්ථිකය කළමනාකරණය කරගෙන තියෙනවා. 2025 අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙච්ච ඒ සියලු ආර්ථික ඉලක්ක වලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේනකොට මහ බැංකුව වාර්තාව ඇවිල්ලා ඒක එලි දැක්විලා තියෙනවා. ආර්ථික ඉලක්ක කියලා ඔබතුමා අදහස් කරන්නේ සියලු දෙයක්ම. ඒ කියන්නේ ආර්ථික වර්ධන වේගය විදේශ ප්‍රේෂණ සම්පූර්ණ කර ගැනීම. ඒක පුද්ගල ආදායම අපනයන සංවර්ධනය කර ගැනීම. ඒ සියලු ඉලක්ක මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන වාර්ෂිකව බලාපොරොත්තු වෙච්ච ඒ ආර්ථික වර්ධන වේගය අත්පත් කරගන්න. ආර්ථික වර්ධන වේගය ඔබතුමා කියන්නේ ළඟා කරගෙන තියෙනවා මේ වෙනකොට රජය. දැන් 2025 අවුරුද්දේ සියලු ආර්ථික ඉලක්ක දැන් මේක මම කියන්න ඕනේ නෑ. ඒ ආර්ථිකයේ පැත්තෙන් ආණ්ඩුව සමත් වෙලා තියෙනවා ඒවා ඉෂ්ට කරගෙන තියෙනවායි කියලා පාර්ලිමේන්තුවේ ආර්ථිකය සම්බන්ධ ඇත්තටම ආර්ථික විශේෂඥයා හැටියට සලකන්නේ හර්ෂද සිල්වා මහත්තයානේ. හර්ෂද සිල්වා මහත්තයාම මේක පිළිගත්තනේ. ඒ පිළිගත්තට පස්සේ සිල්වා මහත්තයා පිළිගත්තේ නෑ නේද? නෑ කිව්වනේ. හර්ෂද සිල්වා මහත්තයා ඒක පිළිගත්ත හින්දා තමයි අර විපක්ෂයේ ඔය කීකේ හිටියා ඔය බොරු ඔය ආර්ථිකය මේ ඉලක්ක සම්පූර්ණ කළේ නෑ කියලා. හැබැයි හර්ෂද සිල්වා මහත්තයා කිව්වට පස්සේ තමයි විපක්ෂයේ මේ කටවල් ටික වැහුනේ. ඒක බොරුවක් කියනවා නෙමෙයි නිකන් කියනවා නෙමෙයි. ඒක ඇත්ත. ඒ දත්ත අපි න්‍යායාත්මක ආර්ථික කරුණු වලට වැඩි වශයෙන් අවධානය යොමු නොකර අපේ මේ කාර්යයේදී අපි රටේ සාමාන්‍ය ජනතාවට දැවෙන ප්‍රශ්න ගැන යමක් කතා කරමු. එතකොට දැන් මේ වෙනකොට පෙට්‍රල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඔබතුමාලට මම එකක් පිළිගන්නවා IMF එකෙන් දීලා තියෙන නිර්ණායක අනුව අඩුවට දෙන්න බෑ පෙට්‍රල්. දුන්නොත් රටේ ආර්ථික අර්බුදය තව උග්‍ර වෙනවා. යම් ප්‍රමාණයකට ඔබතුමාලා මේ වර්තමාන රාජ්‍යය අඩුවට දෙනවා. නමුත් ඒකත් ආර්ථික මේ උද්දමනයට තවත් හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙලා තියෙනවා. ක්‍රය ශක්තිය කියන්නේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට දැන් ඔබතුමාලා මේ සහනාධාර ප්‍රමාණය වැඩි කරා. අසසුමේම සාමාන්‍ය පවුලකට 25000 දක්වා වැඩි කරා. දැන් මේ වෙනකොට ඒ දේවල් වැඩි කරමින් ඔබතුමන්ලා යන්නේ මේ සුබසාධන අංශය වැඩි කරන්නේ රටේ ඡන්දේ ඉලක්ක කරගෙනද නැත්නම් මොකද්ද ඔබතුමාලගේ දේශපාලන ප්‍රතිපත්තියට අනුගතව මොකක්ද ඒ තියෙන තත්ත්වය? දැන් ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ හැකියාව හැම අඩු උනායි කියලා ඔබතුමිය කොහොමද කියන්නේ? ඒ වගේ දත්ත තියෙනවද? තොරතුරු තියෙනවද? දැන් අපි බලන්න ඕනේ මේක සාපේක්ෂවනේ. හැබැයි සමාජයේ පිළිගැනීම නම් රනිල් වික්‍රමසිංහලා ගියදර ගියාට පස්සේ මිනිසුන්ගේ ක්‍රය ශක්තිය වැඩි වෙලා තියෙනවා. මම කියන්නේ සර්ව සම්පූර්ණයෙන් සියල්ල සම්පූර්ණ වෙලා තියෙනවා. අපි සියලු දෙයක්ම බලන්න වෙන්නේ තිබිච්ච තත්වයට සාපේක්ෂවනේ.
තිබිච්ච තත්වයට සාපේක්ෂව මිනිස්සු දැන් කිසියම් ප්‍රමාණයකින් සතුටින් මම ඔබතුමාට මෙහෙම යෝජනා කළොත් ඔබගේ රජය පැමිණියට පස්සේ බදුබර රටේ පොදු මහ ජනතාව වෙත වැඩි වශයෙන් විතැන්කුණා. ඒකට දැන් ඔබතුමාලට ඡන්දෙ දුන්නේ මධ්‍යම පන්තිය තමයි බහුතරයක් මේ ආණ්ඩුව ගේන්න ධනපති පන්තිය නෙමෙයි. මේ වැඩි වැඩක් කරේ මේ මධ්‍යම පන්තිය. ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ මධ්‍යම පන්තියේ කොට ධනපති පන්තියට ළඟ අය නෙමෙයි මධ්‍යම කියලා මම මෙතන අදහස් කරන්නේ. කාර් එකක් අරගෙන තියෙන ෆිනෑන්ස් කළා ෆිනෑන්ස් මුදලකට කාර් එකක් අරගත්ත බැංකු ණයක් දාලා ගෙයක් අරගත්ත ඒ වගේ බොහොම සාමාන්‍ය පන්ති ආර්ථිකය පවත්වාගෙන ගියේ එදිනෙදා නිකන් අර වැට උඩ ආර්ථිකය පවත්වාගෙන ගිය පිරිස් අපි මම ඇතුළු ඔබතුමාලා ගැන විශාල බලාපොරොත්තු තිබිච්ච මේ සමාජ පිරිසක් හිටියා. බදුබර දැන් 1,50,000ට වැඩි නම් අපි ගෙවන්න ඕනේ ටින් එක අරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපෙන් ඔටෝම බද්ද අපෙන් අඩු වෙනවා බැංකුවෙන්ම. ඊළඟ එක වැඩබද්ද වැඩි, ඊළඟ උපයන විට ගෙවීම් වැඩි. ඒ වගේම විශාල බදුබරක් සමාජයේ වෙත විතන් කරලා තියෙනවා. එතකොට ක්‍රය ශක්තිය සැබවින්ම අඩු වෙනවා. මම ඒ තැන ඉඳලා ඔබතුමාගෙන් අහනවා ඔබතුමාලා ඉදිරියවත් මේ බර අපෙන් හැල්ලු කරනවා. කෙටියෙන් කියන්නද? අපි කිසිම බදු ප්‍රතිපත්තිය බදු මූලධර්ම වලට පටහැනිව අපි කටයුතු කළේ නැහැ. දැන් විවිධ බදු වර්ග ගැනනේ කියන්නේ. කිසි බද්දක්වත් කිසිවෙකුගෙන් අය කරගන්නේ එයාට ගෙවන්න බැරි තත්ත්වයක් ඇතුලේ බදු අය කරගන්නේ නැහැ. එතකොට එයා ගෙවන බදු මූලධර්මය ඇතුලේ බදු මොනවටද පාවිච්චි කරන්න ඕනේ? බදු අරන් අපි මොකද්ද කරන්නේ? සමාජ රටේ සංවර්ධනයේ යොදවන්නේ. මේ යෝධ සංවර්ධන වැඩ ඉඳන් මේ නතර වෙලා තිබිච්ච සංවර්ධන ටික ඔක්කොම දැන්නේ යන්නේ. එතකොට බදු කියලා කියන්නේ අනුර සහෝදරයා කියනවා වගේම ඒක නරක එකක් නෙමෙයි. ඇයි මිනිස්සු බදුත් එක්ක අරෝවක් ඇතිගෙන හිටියේ ලංකාවේ? කියන්නේ Tamanට බදු ගෙවන්න බැරි තත්වයක් ඇතුලේ Tamanව පීඩාවටපත් වෙච්ච තත්වයක් ඇතුලේ බදු අරන්. බදු ගහනවා විතරක් නෙමෙයි ඒ බදු මුදල් පාලකයෝ හොරකම් කරනවා. ඒ බදු යොදවන්නේ මහ ජනතාව වෙනුවෙන් නෙමෙයි. ඒ බදු යොදවන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් නෙමෙයි. දැන් මේ අපේ බදු ප්‍රතිපත්තිය මොකද්ද? ඒ ගන්න බදු කිසිවක් තඹයක්වත් අනවශ්‍ය දෙයකට යොමු කරන්නේ නැහැ. ඒවා පෙරලා රටේ සංවර්ධනයට තමයි එන්නේ. අපි දන්නේ නැතුණාට අපෙන් ගහන බද්ද පෙරලා අපිට ඇවිල්ලා. ඒක සමාජ ඍජුව ඇවිල්ලා සේවාවන් සමහර විට වක්‍රව ඇවිල්ලා. ඒ නිසා තමයි මම මේ කියන්නේ බදු කොතනින් ගැහුවද අරකට ගැහුවද මේකට ගැහුවද කොතනද ගැහුවේ කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. රටේ මිනිස්සු දන්නවා දැන් බදු වලින් රට හදනවා. රට ගොඩනගනවා. සංවර්ධන වැඩ විකරනවා. කලින්ට සාපේක්ෂව තියෙන්නේ ඔන්න ඔය වෙනස. මම ඔබතුමාට යම් බාධා කිරීමක් කළොත් ඔබතුමා කියන කාරණාවට මම එකග වෙනවා. නමුත් මම මේ වගේ කිව්වොත් මම දැක්කා මේ හර්ෂණ සූර්යප්පෙරුමනේද අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා අපේ අයවැයට අතුරු සම්මත අයවැයක් යෝජනා කරලා සම්මත කරලා අර අතුරු දහන් වූ මුදල් බද්දක් විදියට රටේ පොදු ජනතාවගෙන් අය කරගන්නවා කියලා සඳහනක් වෙනවා. ඒ කියන්නේ නිවුස් පේක්. ඒවා පේක්. අපි ඔබතුමාවගේ නිවැරදි කරුණු දැනගන්නනේ. එතකොට ඔබතුමාගෙන් මං අහන්නේ අපි ජනමාධ්‍ය තුලින් සමාජ මාධ්‍ය තුලින් දකින්න දේ. හරි මම ඔබතුමීටත් කියන්නේ ඔබතුමීගෙත් ඉල්ලනවා මේ ජනමාධ්‍ය කලාව නිවැරදි ඔබතුමලා වගේ ඒක වාසිය අවාසිය කොහොම වෙතත් මේක කරන්නේ. හැබැයි අපේ රටේ දැන් පුදුම වල්බూరు නිදහසක් හැටියට පාවිච්චි කරනවා. කිසි ලැජ්ජාවකින් තොරව වැරදි ප්‍රවෘත්ති පළ කරනවා. ඒ වැරදි ප්‍රවෘත්ති. ඔව් රටේ ජනමාධ්‍ය වේදීන්ගේ වගකීම තමයි සමබර අපක්ෂපාතී නිවැරදි තොරතුරු ජනතාව වෙත ප්‍රක්ෂේපණය කිරීම. ඒ වගේම ඔබතුමන්ලගේ වගකීම තමයි ජනතාවට ආණ්ඩුවක් කියන එක රාජ්‍ය දේශපාලන ප්‍රකාශනය ආණ්ඩුව. ඒ ආණ්ඩුව වසර 5න් 5ට වෙනස් වෙනවා. ඒ තුල එක්තරා කාලයකට අර බීදු ආමුදුරෝ කිව්වා වගේ මේ දේවානම් පියතිස්ස රජතුමාට ඔබ තාවකාලික බාරකරුවා පමණයි. ඔබතුමාලත්
මේ පරමාධිපත්‍යයෙන් බලයෙන් ඇවිල්ලා తాවකාලික බාරකරුවන් පමණයි. ඔබතුමාලා විතරක් නෙමේ පත් වෙන හැම රජයක්ම తాවකාලික බාරකරුවන් පමණයි. මම පහුගිය වකවානු මේ හැම රජයකම මං හිතන්නේ සෑහෙන ආණ්ඩු ගණනක අපි දෙන්නම එකම වයසේ අපි දෙන්නම එකට ජීවත් වෙලා තියෙනවා. එක කාල වකවානු වල බලය අධික ලෙස දූෂණය කළා. ඒ බලය දූෂණයෙන් වෙච්ච විදිය අපි දෙන්නම දැක්ක කැස්බෑව පුරවරේ ඡන්දදායක විදියට. මම එතෙන්දී ඔබතුමා විශේෂ අගය කිරීමක් කරනවා. මේ වකවානුව තුලදී ඔබගේ බලය ඔබ අයිති ලෙස භාවිතා නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය මම ඔබ අගය කිරීමක් කරනවා. මම මේ වැඩසටහනට ගෞරවයෙන් ඔබට ආරාධනා කළෙත් ඔබ ප්‍රගතිශීලී යම් දේශපාලන ප්‍රවාහයක ප්‍රවිෂ්ඨ වෙමින් ඉදිරි ගමනක් යන ඊටාම දක්ෂ ඊටාම විනයගරුක ආත්ම සංයමයක් ඇති යහපත් දේශපාලඥයෙකුගේ භූමිකාව සමාජගත කරමින් සිටින හින්දායි. ඒකින්ද අපද අපේ දේශපාලන කතිකාවතේදී සමාජයට බොහෝ දේවල් දැනගන්න ඉඩ හසර අපි දෙන්නම සැලැස්සුවා. අපි මත ගැටුණා ප්‍රතිමත නවමත වලට අපි ඉඩ හසර දුන්නා. ඒමනම් ඔබතුමා පැමිණියට මම බොහොම ස්තුති කරනවා. අපි නැවතත් කැස්බෑව නෙමෙයි කොළඹ දිස්ත්‍රික් කමිටු සංවර්ධනය ගැන කතා කරන්න අපිට ඉඩ හසර ලැබුණේ. අපි ඒ ගැන නැවත කතිකාවතකින් එක්වනතුරු මම ඔබට ආයිබෝවන් කියලා කියනවා අද දවසට. බොහොම ස්තුතියි.